ආයුබෝවන් මොනේ කිචන් එකට ආපු ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා. පොල් කිරි දාන්නේ නැතුව දවස් කීපයක් තියාගෙන කන්න පුළුවන් විදියට හදාගන්න ඇඹරෙල්ල මාළුවක් ගැන තමයි අද මම ඔයාලට වීඩියෝ එකකින් ගෙනාවේ. ඉතින් ඔයා ජොබ් එකකට යන කෙනෙක් නම් ඔයාට මේක කලින් දවසේ හදලා තියාගෙන බත් එකට ගෙනියන්නත් පුළුවන්. එහෙනම් ඉතින් අපි දැන් ඇඹරෙල්ල ටික හදාගමු. මම නම් මේ ඇඹරෙල්ල ගෙඩිය සුද්ධ කරලා 4ට කපලා තමයි අරගත්තේ. මුලින්ම මම තෙල් භාජනයක් ලිපේ තියලා ඒකට කුරුඳු, රම්පේ, කරපිංචා, එනසාල් වගේ ටික ඉස්සෙල්ලම එකතු කරගන්නවා. මේ වෙලාවේ ලිපේ ගින්දර ටිකක් අඩුවෙන් තියාගන්න. මම දැන් මේකට හොඳින් තලාගත්ත සුදු ලුණු බික් 4ක් එකතු කරගත්තා. ඊළඟට ඒක ටිකක් බැදීගෙන එනකොට පොඩියට කපාගත්ත බී ලුණු ගෙඩියකොත් එකතු කරනවා. මම දැන් මේ වෙලාවේ මේකට අමු 3-5 තේ හැඳි දෙකක් එකතු කරනවා. ඒකත් ටිකක් අඩු ගින්දරේ මේ විදිහට බැද ගන්න. ඊළඟට කහ කුඩු තේ හැඳි කාලක් වගේ එකතු කරගන්න. ඊළඟට මම මිරිස් කුඩු තේ හැන්දක් දාගත්තා. මට සැර ටිකක් අඩුවෙන් ඕන හින්දා තමයි මම මේ ප්‍රමාණය දාගත්තේ. ඉතින් ඒ වගේම ඔයාලගේ රස අනුව ලුණු ටිකකුත් එකතු කරගන්න. කලින් දාපු පහේ ටික බැදලි ඉවර වෙගෙන එනකොට තමයි මම දැන් මේකට මේ බැදපු 3-5 තේ හැන්දක් එකතු කරගත්තේ. මම දැන් මේ දාගන්නේ සීනි. ඉතින් සීනි නම් මම තේ හැඳි 3ක් තමයි දාගත්තේ. ඒකත් ඔයාලගේ රස අනුව වෙනස් කරගන්න පුළුවන්. ඉතින් සීනි ටික මේ විදිහට ටිකක් උණු වෙගෙන එනකොට තමයි මම මේකට වතුර කෝප්පයක් එකතු කරගන්නේ. ඉතින් මේකට ඇඹරෙල්ල ටික තැම්බෙන්න අවශ්‍ය ප්‍රමාණයට වතුර තිබුණා නම් ඇති. දැන් ඇඹරෙල්ල ටිකත් එකතු කරගෙන හොඳින් කවලම් කරලා අඩු ගින්දරේ තැම්බෙන්න වහලා තියන්න. ඔයාලා දැන් මේ දකින්නේ විනාඩි 25කට විතර පස්සේ. ඉතින් මේ ඇඹරෙල්ල ටික තව ටිකක් මදි තැම්බිලා. තව වතුරක් තියෙනවා. 3-5 ටික හොඳට ඇඹරෙල්ල කෑලි වලට උරා ගන්නකම් අපි තව ටිකක් අඩු ගින්දරේ වහලා තියමු. ඉතින් යාළුවනේ මේ රෙසිපි එක ඔයාලට වටිනවා නම් මගේ channel එක subscribe කරලා support එකක් දෙන්න අමතක කරන්න එපා. ඇඹරෙල්ල කරිය අඩු ගින්දරේ තිබුණා වුණත් එක දිගටම වහලා තියන්නත් එපා. එතකොට ඇඹරෙල්ල ටික අඩිය අල්ලන්න බලනවා. ඉතින් ඒකින්ද සැරින් සැරේ මේ විදිහට පොඩ්ඩක් කවලම් කරලම වහලා තියන්න. ඔන්න ඉතින් දැන් නම් මගේ ඇඹරෙල්ල කරි එක හරි. ඔයාලත් ඉතින් මේ විදිහට හදලා කොහොමද කියලා මට කියන්නකෝ. මගේ මේ වීඩියෝ එක බලන්න ආපු ඔයාලට බොහොම ස්තුතියි. ආයෙමත් අලුත් රෙසිපි එකකින් මම ආයෙමත් දවසක එන්නම්. ඔයාලට සුබ දවසක්.